තෙරුවන් සරණයි හැම දිනාටම සරණකුමාපී සංවිධානයේ හරහා අද දිනේදී මේ 2026 වර්ෂයේ පළමු වන රෝදපුටු පරිත්‍යාගය අද දිනේදී සිදු කරනවා පූජා පිටේ පරිච්ඡය අපේ ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන් එතුමීට උපකාරයක් උදව්වක් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ උතුම් සත්ක්‍රියාවට දායකත්වයෙන් දරන්න යෙදුණා පින්තුන් කීප පෙළක්ම අපේ රංජිත් ගුණවර්ධන මහත්මයා, නාලක මහත්මයා වගේම මඩෝත් මහත්මයා කියන මේ තිදෙනාම මේ පින්කම් වලින් අපිට දායකත්වයෙන් දරන්න යෙදුණා. ඕස්ට්‍රේලියාවේ වගේම කැනඩාවේ පදිංචි අය විසින් දායකත්වයෙන් දරුවා. ඉතින් මේ සිද්ධ කරගන්න යෙදුණු මේ උතුම් පින් බලයෙන් රංජිත් මහත්මයාටත් ඒ පවුල හැම දිනාටම නාලක මහත්මයා ඇතුළු පවුල හැම දිනාටම මනෝජ් මහත්මයා ඇතුළු පවුල හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පන්නියම ලැබේවා. මේ අලුත් අවුරුද්ද සතුටින් සැනසීමෙන් කටයුතු කරන්න තුනුරුවනේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිය පරලෝයන්ට යෙදුන රංජිත් මහත්මයාගේ නමින් මිය පරලෝයන්ට යෙදුන ආදරණීය නෑනෑන් වහන්සේ පද්මිනී දිසිල්වා මහත්මිය ඇතුළු ඒ පවුල් තුනේම නමින් මිය පරලෝ ගිහිලා පින්බලාපුරතු වෙන කෙනෙක් නම් ඒ හැම දෙනාටම පින්වත් වේවා ලැබේවා නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ සඳහා උදව් උපකාර කරපු අපේ සම්බන්ධීකරණ කටයුතු කරපු හඳුන්ගමේ සීලරතන හාමුදුරුවෝ, ඒ වගේම චන්දන රත්නායක අයියා, ඒ වගේම අපේ චමින්දයි ඇතුළු උදව් උපකාර කරපු සහ සම්බන්ධ හැම දෙනාටම මේ පින් බලයෙන් දුක් නිරෝගී චිරජීවනයක් වේවා. කෙලවර නිවන් දකින්න මේ උතුම් පින්කම් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.